ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. සුපුරුදු විදිහටම අද දවසෙත් මතුගම දිසාල අධ්‍යාපන ආයතනය මගින් මෙහෙවන 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ දුවල පුතාලා වෙනුවෙන්ම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ඔන්ලයින් පන්තිය. අද දවසෙත් ඔබට සජීවීව මේ අවස්ථාව නරඹන්න වෙන්නේ නැහැ. ඔබට මේ සතියේ YouTube එකට නැත්නම් දිසාලා විදුපියස YouTube නාලිකාවත් එක්ක තමයි මේ පාඩම නරඹන්න අවස්ථාව ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් පහ ශ්‍රේණියේ නිල වශයෙන්ම ඔයා පන්තියේ වැඩ කරගෙන යනවා. මේ දවස්වල මම හිතනවා පාසල් වල ඉතාමත්ම වේගයෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා ඇති පන්තියේ ටීචර්ත් එක්ක. ඉතින් කොහොම වුණත් දැන් තේරෙනවා ඇති මං හිතන්නේ 3-4 ශ්‍රේණි වලට වඩා පහ ශ්‍රේණියට ආවට පස්සේ ටිකක් වේගයෙන් වැඩ කරගෙන යනවා. ටිකක් සංකීර්ණ විෂය කරුණු ලැබෙනවා. ඉතින් මේ සියල්ලම මතක තියාගෙන ඉතාමත්ම නිවැරදිව ප්‍රශ්න පත්‍ර වලට ශිෂ්‍යත්ව විභාගයට අදාළ වගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර සපයලා තමන්ගේ ලකුණු මට්ටම සකස් කරගෙන නොබියව ඉදිරියේදී විභාගයට මුහුණ දෙන්න අවශ්‍යයි. ඉතින් ඒ සඳහා ඔයාට අත්ලක් වෙන්න උදව්වක් වෙන්න තමයි මේ වැඩසටහන අපි අඛණ්ඩව කරගෙන යන්නේ. එහෙනම් නිබන්ධන අංක 17 සූදානම් අපි සාකච්ඡා කරන්න. හරි. විශේෂ ප්‍රශ්න පත්‍රය අංක 17 සූදානම් සාකච්ඡා කරන්න. ඔව්. පුංචි සංශෝධනයක් තියෙනවා පුතේ. ඒක අපි හදාගෙන ඉමු. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇති ඔයාගේ ත්‍රිකෝණයේ ඇති කියලා මේ 7 ඉලක්කම හරි මොකක් හරි දාලා තිබුණේ. මම හිතන්නේ වැරදීමක්. ත්‍රිකෝණයේ නෙවෙයිනේ තියෙන්නේ වෘත්තයේනේ 7 ඉලක්කම. එහෙනම් මේකට දාගන්න ඕන පුතේ 5 ඉලක්කම. හරිනේ? 5 ඉලක්කම දාගෙන ඒක උත්තර ලියන්න ගමු. පුංචි වෙලාවක් බලාගෙන ඔයා අරගෙන ඒක උත්තර ලියන්න. right? හරි ලේසි. සංඛ්‍යා අවබෝධය කියන ගණිත පාඩම ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න ටික සකස් කරලා තියෙන්නේ. හරි බලමු. පහත වෘත්තයේ හා ත්‍රිකෝණයේ ඇති ඉලක්කම් ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. වෘත්තයේ තියෙනවා 2 4 7 9 කියන ඉලක්කම් 4. ත්‍රිකෝණයේ තියෙනවා 0 1 3 5 8 කියන ඉලක්කම් 5. හොඳයි. දැන් අපි බලමු මේ රූප සටහන් දෙකේ තියෙන ඉලක්කම් වලට අදාළව ඔයාට යොමු කරලා තියෙන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. වෘත්තයේ ඇති ඉලක්කම් 4ම යොදාගෙන ලිවිය හැකි විශාලම සංඛ්‍යාව ලියන්නලු. මෙන්න වෘත්තයේ තියෙන ඉලක්කම් 4ම අරගෙන ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව. අපි දන්නවා විශාලම ඉලක්කමෙන් තමයි පටන් ගන්න. එහෙනම් 9742. 9742. හරිනේ? right. දෙවෙනි ප්‍රශ්න කියනවා ත්‍රිකෝණයේ ඇති 5 ඉලක්කම හැර අනෙක් ඉලක්කම් 4ම යොදාගෙන ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව. පුතේ මේ 5 ඉලක්කම නැතුව 0 1 3 8 කියන ඉලක්කම් 4ම අරගෙන ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. කුඩාම ඉලක්කම 0 වුණාට අපි සංඛ්‍යාවක් ලියනකොට 0 මුලට ලියන්නේ නැහැ. ඇයි? එහෙම තනිවම ගත්තාම බිඳුවේ මොකද්ද වෙන්නේ? වටිනාකමක් නැති නිසා. දැන් බලන්න පුතා 1 කියලා ඉලක්කම ලියලා එකට වම් පැත්තෙන් දැම්මොත් බිඳුව වටිනාකම එකමයි. හැබැයි 1 ලියලා එකට දකුණු පැත්තෙන් බිඳුව දැම්මොත් වටිනාකම 10යි. පැහැදිලි? ඒ නිසා වම් පැත්තෙන් අපි පූර්ණ සංඛ්‍යාවකට වම් පැත්තෙන් බිඳුව ලියලා වටිනාකම වැඩි කරගන්න බෑ. ඒ නිසා බිඳුව මුලට ගන්නෙ නැහැ. එහෙනම් අපි ලියනවා
1.38 1038 මේක තමයි පහේ ඉලක්කම හැර ඉතිරි ඉලක්කම් යොදාගෙන ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. තුන්වෙනි ප්‍රශ්නය වෘත්තයේ හා ත්‍රිකෝණයේ ඇති සියලුම ඔත්තේ සංඛ්‍යා යොදාගෙන ලිවිය හැකි විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා නේද? මේ වෘත්තයේ සහ ත්‍රිකෝණයේ මේ දෙකේම තියෙන ඔත්තේ ඉලක්කම්. අපි දැන් පාඩම් ගණනාවකදීම පුතේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා කොහොමද හොයාගන්නේ මොනවද කියන එක අපි හොඳින්ම දන්නවා. එහෙනම් අපි බලමු මොනවද මේ දෙකේ තියෙන ඔත්තේ ඉලක්කම් කියලා. වෘත්තයේ තියෙනවා 7 සහ 9. ත්‍රිකෝණයේ 1 5 3. එහෙනම් අපිට ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මෙන්න මේ විදිහට 97531. 97531. හරි. හතරවෙනි ප්‍රශ්නේ වෘත්තයේ ඇති සියලුම ඉලක්කම් යොදාගෙන ලිවිය හැකි විශාලම සංඛ්‍යාවෙන් මෙන්න මේ වෘත්තයේ තියෙන ඉලක්කම් හතරම යොදාගෙන ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාවෙන් ත්‍රිකෝණයේ ඇති 8 ඉලක්කම හැර අනෙක් ඉලක්කම් යොදාගෙන ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව අඩු කරන්නලු. දැන් මොකක්ද කරන්න ඕන? මේ වෘත්තයේ තියෙන ඉලක්කම් හතරම අරගෙන ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 9742. අන්නේ සංඛ්‍යාවෙන් 8 ඉලක්කම හැර ගත්තොත් අපිට ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව 1035. ඒ සංඛ්‍යාව අඩු කරන්නලු. හරිනේ? අපි අඩු කරමු. 2න් 5ක් බෑ 12න් 5ක් 7යි. ගෙනිච්ච නිසා තියෙන්නේ 10 ස්ථානයේ 3 3න් 3ක් අඩු කරා 0යි. 7න් 0ක් අඩු කරා 7යි. 9න් එකක් අඩු කරාම 8යි. 8707. එනම් පිළිතුර 8707. හොඳයි. අපි යමු එහෙනම් ඊළඟ අභ්‍යාසයට. right? එකතු කරමින් පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. අපිට දීලා තිනවා ගම්මානය පිරිමි ගැහැණු එකතුව. මේ එක් ගම්මානවල නාරංගොඩ වැහිහේන පිංහේන කියන ගම්මාන තුනක මං හිතන විදිහට ජනගහණය නේද? ඔව්. ජනගහණය පිරිමි සහ ගැහැණු. මේ සංඛ්‍යාවන් දීලා අපිට වගුවකදී එකතු කරන්න තියෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම 15ට එකතු කරගෙන යමු මෙන්න මේ සංඛ්‍යා තුන. ඒ කියන්නේ නාරංගොඩ ගම්මානයේ 1243ක් පිරිමි, වැහිහේන 2217ක්, පිංහේන 2009ක්. මෙන්න මේ සංඛ්‍යාවන් ටික අපි මුලින්ම එකතු කරමු. 9යි 7යි 16යි 16යි 3යි 19යි 19න් 9 එකක් ඉතිරි. 4යි 1යි 5යි ඉතිරි 1යි 6යි. ඊළඟට 2යි 2යි 4යි එතන බිඳුවනේ තියෙන්නේ. ඊට පස්සේ 2යි 2යි 4යි 1යි 5යි. 5469. ඊළඟට ගැහැණු අය නාරංගොඩ ගම්මාන 1386ක්, වැහිහේන ගම්මාන 1987ක්, පිංහේන ගම්මානයේ 2108ක් ගැහැණු නැත්තම් කාන්තාවන් ඉන්නවා. බලමු මේ ගම්මාන තුනේම ඉන්න මුළු ජනගහණය නැත්තම් මුළු ජනගහණය කාන්තා ජනගහණය කොපමණද කියලා. 8යි 7යි 15යි 6යි 21යි. 1 2ක් ඉතිරි. හරිනේ? 8යි 8යි 16යි 2යි 18න් 8 එකක් ඉතිරි. 3යි 9යි 12යි 1යි 13යි ඉතිරි 1යි 14යි එකක් ඉතිරි. 2යි 3යි 4යි ඉතිරි 1යි 5යි 5481යි. ඔන්න ඊළඟට අපිට තියෙනවා නාරංගොඩ ගම්මානයේ පිරිමි සහ ගැහැණු. ඒ කියන්නේ කොපමණ ජනගහණයක් ඉන්නවද කියලා හොයන්න ඕන.
මේ ගම්මානේ නාරංගොඩ ගම්මානේ හරහට එකතු කරන්න තියෙන්නේ. එහෙනම් ඔන්න අපි එකතු කරන්න ගන්නවා එක ස්ථානෙන් 3 සහ 6 එකතු කරාම 9යි. ඊළඟට 10 ස්ථානයේ 8යි 4යි 12යි 12න් 2 එකක් ඉතිරි. සිය ස්ථානයේ 3යි 2යි 5යි අර ඉතිරි 1යි 6යි. ඊළඟට දහස ස්ථානයේ 1යි 1යි එකතු කරා 2යි. එහෙනම් නාරංගොඩ ගම්මානයේ මුළු ජනගහනය 2629යි. අපි යනවා වැහිහේන ගම්මානයේ මුළු ජනගහනය හොයන්න. පෙරසේම එකතු කරමු. 7යි 7යි 14යි එකක් ඉතිරි 8යි 1යි 9යි ඉතිරි 1යි 10යි 10න් බිඳුව එකක් ඉතිරි 9යි 2යි 11යි ඉතිරි 1යි 12යි එකක් ඉතිරි 1යි 2යි 3යි ඉතිරි 1යි 4යි 4204යි. හරිනේ පුතේ. ඊළඟට බලමු පිංහේන ගම්මානයේ මුළු ජනගහනය කොපමණද කියලා. 9යි 8යි එකතු කරා 17යි එකක් ඉතිරි 10 ස්ථානයේ බිඳුවයි බිඳුව නේද? එහෙනම් අර ඉතිරි එක දානවා. ඊළඟට සිය ස්ථානයේ 1යි බිඳුවයි 1යි දහස ස්ථානයේ 2යි 2යි 4යි 4117ක් වෙනවා පිංහේන ගම්මානයේ මුළු ජනගහනය. දැන් අපි කොහොමද වෙන්න ඕන? මෙන්න මේ ගම්මාන තුනේම මුළු ජනගහනය කොපමණද කියලා හොයලා බලමු. ඒ කියන්නේ මේ ටික එකතු කරනවා. 9යි 4යි 13යි 13යි 7යි 20යි. 20න් බිඳුව දෙකක් ඉතිරි. 2යි බිඳුවයි 1යි 3යි අර ඉතිරි 2යි 5යි. 6යි 2යි 8යි 1යි 9යි. 2යි 4යි 6යි 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 4යි 10යි. 10950යි. පුතේ ගාන එකතු කරා හරියටම හරිද කියලා බලන්නේ මෙන්න මෙහෙම. කොහමද? මෙන්න මෙතන අපි ගම්මාන තුනේම පිරිමි ජනගහනය ගැහැණු ජනගහනය හෙව්වනේ. මේ දෙකේ එකතුවත් 10950 නම් ගාන හරි. බලමු. 9යි 1යි 10න් බිඳුව එකක් ඉතිරි. 6යි 8යි 14යි ඉතිරි 1යි 15න් 5 එකක් ඉතිරි. 4යි 4යි 8යි ඉතිරි 1යි 9යි. 5යි 5යි 10යි. එහෙනම් නිවැරදි. එනම් මේ ගම්මාන තුනේ මුළු ජනගහනය 10950යි. පුතාගේ ඔක්කොම හරිද? හරි. එහෙනම් ඔයාලට හොඳට එකතු කිරීම පුළුවන්. right? අපි යමු ඊළඟ අභ්‍යාසයට. පහත දැක්වෙන සංඛ්‍යා රටා හඳුනාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. සංඛ්‍යා රටා ලේසි නේද? බලමුකෝ. 2 5 8 2යි 1ට 3ක් එකතු කරා 5යි 5යි 3යි 8යි 8යි 3යි කීයද? 11යි. ඊළඟට 11ට 3ක් එකතු කරා 14යි 14යි 3යි කීයද පුතේ? 17යි. දෙවෙනි එක 7යි 11යි 15යි. මොකද වෙන්නේ? 4 4 වැඩි වෙනවනේ. 7යි 4යි 11යි 11යි 4යි 15යි 15යි 4යි 19යි 19යි 4යි 23යි 23යි 4යි 27යි එකට 4ක් එකතු වුනහම 31යි. තුන්වෙනි එක 4 9 14. මොකද වෙන්නේ? 5 5 වැඩි වෙනවනේ. 4යි 5යි 9යි 9යි 5යි 14යි 14යි 5යි 19යි 5යි 24යි. 24ට 5ක් එකතු වෙනවා 29යි. 8 14 20 6 6 නේද වැඩි වෙන්නේ? ඔව්. 8යි 6යි 14යි 14යි 6යි 20යි 20යි 6යි 26යි 6යි 32යි. එකට 6ක් එකතු වෙනවා 38යි. හරි? ලෙසිනේ? right. එහෙනම් බලමු පස්වෙනි එක. 9 16 23 9යි 7යි 16යි 7යි 23යි 7යි 30යි 7යි 37යි 7යි 44යි ඊළඟට 51යි.
ඔන්න ඊළඟට 6 7 8 9 10 පොඩ්ඩක් වෙනස් වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. 3 8 8 12 ඒ කොහොමද වෙන්නේ? මේ බලන්නකෝ. 3යි එකට 5ක් එකතු කරනවා 8යි 8යි 5යි 13යි එකක් හැර එකක් 13යි 5යි 18යි 18යි 5යි මෙතනට එන්න ඕනේ 23. right? බලමු එහෙනම් අනිත් එක. 8 12 16 8යි 4යි 12යි 12යි 4යි 16යි 16යි 4යි 20යි. හරි? එහෙනම් මෙතනට කීය දෙනවා කිව්වේ? 23. right. ඊළඟ එක 10 එකක් හැර එකක් 20 30 40 එකක් හැර එකක් 50. නම් මෙතනට 100 10ක් අඩු වෙනවා 90යි 10ක් අඩු වෙනවා 80යි 10ක් අඩු වෙනවා 70යි. මෙතනට කීයද උනේ? 30. sorry 50 නේ. 10 20 30 40 50. හරිනේ? right. 8 වෙනි එක 1 4 36 49. මොකද මේ වෙන්නේ? බලන්නකො හොඳට. 1 1කින් වැඩි කරන්න කීයද? 1යි. 2 2කින් වැඩි කරන්න 4යි. 3 3ෙන් වැඩි කරන්න කීයද? 9යි. 4 4ෙන් වැඩි කරන්න 16යි. හැබැයි මෙන්න මෙතනට එකක් අඩු වෙලා නේද? ඔව්. එහෙනම් මොකක්ද එතනට වෙන්නේ? 5 5ෙන් වැඩි කරන්න 25යි. 6 6ෙන් වැඩි කරන්න 36යි. 7 වරක් 7 49යි. 8 වරක් 8 64යි. අන්න එහෙමයි රටාව. හරි? 9 වෙනි එක. මොකද වෙන්නේ කියලා බලන්න. ඔව්. 6ට එකතු වෙනවා 4ක් 10යි. 10ට එකතු වෙනවා 5ක් 15යි. 15යි 6යි 21යි. 21යි 7යි 28යි. 28යි 8යි 36යි. 36යි 9යි 45යි. හරිද? right. අවසානෙට 10 වෙනි එක බලන්න. 128 දෙකට බෙදන්න 64යි. 64 දෙකෙන් බෙදන්න 32යි. 32 දෙකෙන් බෙදන්න 16යි. 16 දෙකෙන් බෙදන්න 8යි. 8 දෙකෙන් බෙදන්න 4යි. right? එහෙනම් මං හිතනවා දුවගේ පුතාගේ සංඛ්‍යා රටා 10ම හරි ඇති කියලා. එකක් හරි වැරදුනා නම් ඔන්න ඉගෙන ගන්න. හරිනේ? right. අපි යමු ඊළඟ අභ්‍යාසෙට. පහත A කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවකින් B කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කරමින් ගණන් 5ක් සාදන්න කියලා කියනවා. 5ට වැඩිය හදන්න පුළුවන්. පුතාට කියනවා 5ක් හදන්න කියලා. මම මේකේ උදාහරණ 6ක් පෙන්නනවා. පුතා තව ඒවා හදන්න පුළුවන් කියන එක මතක තියාගන්න. right? බලමු. 7870න් A කොටුවෙන් ගත්ත මෙන්න B කොටුවෙන් ගත්ත 2786. දැන් අඩු කරමු. බිංදුවෙන් 6ක් බෑ. 10න් 6ක් 4යි. 6න් 8ක් බෑ. ගෙනාවා. සියස්ථානෙන් 14න් 8ක් 6යි. sorry. මෙතන තියෙන්නේ 6නේ. ගෙනාවාම 16යි 16න් 8ක් 8යි. 6 නෙවෙයි 8යි. 7 7න් 6ක් 7න් 7ක් අඩු කරාම බිංදුවයි. ඊළඟට තියෙනවා 7න් 2ක් අඩු කරන්න 5යි. 5084. අපි තව සංඛ්‍යාවක් ගත්තොත් 9104 3124. අඩු කරමු 4න් 4ක් අඩු කරා බිංදුවයි. බිංදුවෙන් 2ක් බෑ ගත්ත සියස්ථානෙන්. එතකොට මෙතන එකක්වත් නැහැනේ. 10න් 2ක් 8යි. මෙතන එකක්වත් නැති නිසා බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ ගෙනාවා මේ පැත්තට. දහස ස්ථානෙන් 10න් එකක් 9යි. 8න් 3ක් කීයද? 5යි. 5980යි. අපි තව සංඛ්‍යාවක් 8000න් අඩු කරනවා 4897ක්. 4897ක්. බිංදුවෙන් 7ක් බෑ ගන්න තියෙන්නේ දහස ස්ථානෙන්. මෙතනට ගෙනාවා 10යි. එතනින් මෙහෙට ගෙනාවා මෙතන 9යි ඉතුරු වෙන්නේ. මේකේ 10ක් වෙනවා. මෙතනට ගෙනාවම 10යි. 10න් 7ක් අඩු කරා 3යි. මෙතන තියෙන්නේ 9යි. 9න් 9ක් අඩු කරාම බිංදුවයි. 9න් 8ක් අඩු කරනවා 1යි.
7න් 4ක් අඩු කරනවා 3යි. පැහැදිලිද? right. අපි තව ගානක් හදමු. මෙන්න ගත්තා. 7870 ඉස්සෙල්ලා ගත්තේ මම 2786. දැන් ගත්තා 3124. හොඳින් බලන්න. බිංදුවෙන් 4ක් බෑ. 10න් 4ක් 6යි. 6න් 2ක් 4යි. 8න් 1ක් 7යි. 7න් 3ක් 4යි. 4746. හොඳයි පුතේ. අපි බලමු තව ගානක්. 9104. ඉතින් 9104 ඊළඟ 2786 ගත්තා. 2786. 4න් 6ක් බෑ. 14න් 6ක් 8යි. 9න් 8ක් 1යි. මෙතන තිච් එක ගෙනිච්ච නිසා බිංදුවනේ තියෙන්නේ. 10න් 7ක් 3යි. 8න් 2ක් 6යි. ගණන් පහක් හදන්න කිව්වේ. ඔන්න මම තව ගානක් මේකට එකතු කරා. 8000න් අඩු කරන්න 3124ක්. ඔව් 10න් 4ක් 6යි. 9න් 2ක් 7යි. 9න් 1ක් 8යි. 7න් 3ක් 4යි. මෙන්න මේ ආකාරයට පුතේ ගණන් පහක් ඔයා හදන්න ඕන. මම 6ක් හදලා තියෙනවා. තව හදන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් 9104 අරගෙන ඕන්නම් පුළුවන් 4807 4807 ඒ වගේ තව ගණන් කිහිපයක් හදන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. මේකත් ලේසි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එක් නූලක දිග සෙන්ටිමීටර 12කි. අනෙක් නූල ඊට වඩා සෙන්ටිමීටර් 5ක් දිගින් අඩුය. නූල් කැබලි දෙකේම දිග කොපමණද කියලා අහනවා. හරිම ලේසි. එකක් සෙන්ටිමීටර් 12යි අනිත් එක සෙන්ටිමීටර් 5ක් අඩුයි. 12න් 5ක් අඩු කරාම කීයද? 7යි. එහෙනම් 12යි 7යි එකතු කරන්න ඕන. හරිම ලේසි. 19ක් මොනවද? සෙන්ටිමීටර්. ඊළඟට කියනවා දෙවෙනි එක සෙන්ටිමීටර් 25 බැගින් දිග ඇති ලනු කැබලි දෙකක් තියෙනවලු. මෙම ලනු කැබැල්ලක දිග මෙන් කී ගුණයක්ද? 3 ගුණයක් දිග ඇති තවත් ලනු කැබැල්ලක් තියෙනවලු. මෙම ලනු කැබලි තුනේම මුළු දිග කොපමණද කියලා අහනවා. සෙන්ටිමීටර් 25වත් 2යි. ඒ එක කැබැල්ලක දිග වගේ 3 ගුණයක් 25වා 3ක් 75යි. එහෙනම් 75යි 25යි 100යි 125යි. සෙන්ටිමීටර් 125යි. එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් මීටර් 1යි සෙන්ටිමීටර් 25යි කියලා. හරි. තුන්වෙනි ගාන මීටර් 33ක් දිග කඹයකින් මීටර් 23යි සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයක් කැපුව විට ඉතිරි කඹේ දිග කොපමණද කියලා අහනවා. කොහොමද වෙන්නේ? මීටර් 33 කියන එක මීටර එකට සෙන්ටිමීටර් 100යි. එහෙනම් 3300යි. අගට බිංදු දෙකක් දැම්මා. හරි ලේසි. 23යි 10ක්. මීටර 23යි සෙන්ටිමීටර් 10ක්. එහෙනම් 2310ක්. හරිනේ. අඩු කරා. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. බිංදුවෙන් එකක් බෑ. 10න් එකක් 9යි. ඊට පස්සේ මෙතන 2 2න් 3ක් බෑ. ගෙනාවා මේ පැත්ත 12න් 3ක් 9යි. මීටර් 9යි සෙන්ටිමීටර් 90යි. ඊළඟ ගාන මීටර 10යි සෙන්ටිමීටර් 75ක් දිග ලනු කැබලි දෙකක් ගෙන. හරි මම මේක වෙනම ගන්නම් මේ විදිහට. මීටර 10යි සෙන්ටිමීටර් 75ක් දිග ලනු කැබලි දෙකක් ගත්තා. අරගෙන දෙකලවරින් ගැට ගසා තනි ලණුවක් සාදන ලදී. ගැට ගැසීමේදී එක් ලණුවකින් සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයක් අඩු විය. මේ අනුව ගැට ගැසූ ලණුවේ දිග කොපමණද කියලා අහන්න.
ලණු කැබැල්ලක දිග මීටර් 10යි සෙන්ටිමීටර් 75යි. ඒ වගේම තව එකක් ගත්තා. හරිනේ. ඔන්න ලණු කැබලි දෙක මෙන්න මේ විදිහට අරගෙන ගැට ගහනවා. එක ගැටයකට යනවා සෙන්ටිමීටර් 10ක්. ලණු කැබලි දෙකෙන්ම ඕක අඩු වෙනවා. right? එහෙනම් අපි මොකද කරන්නේ? මීටර 10යි සෙන්ටිමීටර 65ක් වෙනවා. ඇයි? මේකෙන් 10ක් අඩු වෙනවා මේ ගැටයේ සඳහා. එහෙනම් අර පැත්තෙනුත් ඒ වගේම තමයි. මීටර 10යි සෙන්ටිමීටර 65ක් වෙනවා. දැන් ওই දෙක එකතු කරන්න. 5යි 5යි 10න් බිංදුව එකක් ඉතිරි 6යි 6යි 12යි 1යි 13න් 3 එකක් ඉතිරි හරිනේ 2යි. මීටර් 21යි සෙන්ටිමීටර් 30යි. මීටර් 21යි සෙන්ටිමීටර් 30යි. හරිනේ? right. ඊළඟ ගානට යමු. පස්වෙනි එක. ලිඳක ගැඹුර මීටර් 15යි සෙන්ටිමීටර් 50කි. ලිඳ උඩ සිට ජලය ඇති මට්ටමට ගැඹුර මීටර් 4යි සෙන්ටිමීටර් 75කි. මේ අනුව ලිම් පතුලේ සිට ජල මට්ටමට කොපමණ ගැඹුරක් තියෙනවද කියලා අහනවා. ලිඳේ ලිම් පතුලේ ඉඳලා උඩටම කොච්චරද? මීටර් 15යි සෙන්ටිමීටර් 50. හැබැයි උඩ ඉඳලා වතුර තියෙන මට්ටමට මීටර් 4යි සෙන්ටිමීටර් 75ක් තියෙනවා. එතන ඉඳලා තමයි පතුලට වතුර තියෙන්නේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ වැඩේ. මීටර් 15යි සෙන්ටිමීටර් 50න් මීටර් 4යි සෙන්ටිමීටර් 75 අඩු කරනවා. අඩු කරාම අපිට ලැබෙනවා 10න් 5ක් 5යි 14න් 7ක් 7යි 4න් 4ක් බිංදුවයි 1යි. මීටර 10යි සෙන්ටිමීටර් 75ක ප්‍රමාණයක් මේ ලිඳේ උසට ලිඳේ ගැඹුරට ජලය තියෙන. ඒක තමයි හොයාගත්තේ. හරි? ඊළඟට මොකද කරන්නේ? right? මැද ඇති භාජනය ජලයෙන් පිරවීම සඳහා මෙන්න මෙතන තියෙන එක. ඒ වටා ඇති භාජන වලින් ජලය පිරවිය යුතු වාර ගණන භාජනය යටින් නැති හිස් තැනෙහි ලියන්නද? වාර කීයද? 2ද 3ද 4ද 5ද ඔහොම. මේකේ තියෙනවා මිලිලීටර් 5000ක්. ඒ කියන්නේ ලීටර් 5ක්. මෙතන තියෙන ලීටර් 1ක්. එහෙනම් මිලිලීටර් 5000ක් කියන්නේ ලීටර් 5යි. මෙතන තියෙන ලීටර් 1යි. එහෙනම් කී වතාවක් මේ භාජනයෙන් මේක යොදා ගන්න ඕනද මේ ලොකු භාජනය පුරවන්න? කී වතාවද? මිලිලීටර් 1000ක්නේ 1000 ඒවා 5ක් 5000යි. එහෙනම් පළවෙනි එක 5 වතාවක්. දෙවෙනි එක බැලුවොත් මිලිලීටර් 500ක්. ලීටර එකට මිලිලීටර් 500ව දෙකක් තියෙනවා. මෙතන තියෙන ලීටර් 5ක් නේද? එතකොට 500 ඒවා කීයද? මේ වගේ දෙගුණයක්. 500 ඒවා 5ක් 2500යි 10ක් 5000යි මිලිලීටර් නේ. එහෙනම් 10 වාරයක්. හරි? මිලිලීටර් 100. ලීටරයකට ඒ කියන්නේ මිලිලීටර් 1000කට 100 ඒවා 10යි. එක ලීටරයකට තියෙනවා 100 ඒවා 10ක්. එහෙනම් ඒ වගේ කී ගුණයක් තියනවද මේකේ? 5 ගුණයක්. එතකොට කීයද? 10 ඒවා 5ක් 50යි. හරි නේද? right. ඊළඟට මිලිලීටර් 250. 1000කට 250ම 4යි. 5000ක් තියෙනවා 4 වරක් 5. ඔව්. 1000කට 4යි ඒ වගේ 5 ගුණයක්. 4 වරක් 5 20. පැහැදිලි? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. නිදසුන බලා පහත වගේ හිස්තැන් සම්පූර්ණ කරන්න. බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750යි. තරාදිපඩි යොදා ගන්න අවස්ථාවක් තමයි මේ දීලා තියෙන්නේ. කිලෝග්‍රෑම් 1 වනම් මෙතනට 1යි. 750ට ග්‍රෑම් 500 ඒවා 1යි, 100 ඒවා 2යි, 50 ඒවා 1යි. හරිනේ? ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. මෙතන තියෙනවා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 250. එහෙනම් කිලෝග්‍රෑම් 1 ඒවා පඩි 2ක් ඕන. ග්‍රෑම් 250 500 ඒවා ඕන වෙන්නේ නැහැ. 100 ඒවා 2ක්, 50 ඒවා 1ක්. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 50.
කිලෝ 1 ඒවා 5යි ග්‍රෑම් 50 ඒවා 1යි. හරිනේ? ඊළඟට කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 950. කිලෝග්‍රෑම් 3ට කිලෝ 1 ඒවා 3යි 500 ඒවා 1යි. ඒ කියන්නේ තව 450ක් තියෙනවා. 100 ඒවා 4යි 50 ඒවා 1යි. කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 850. කිලෝග්‍රෑම් 1 ඒවා 6යි 500 ඒවා 1යි 100 ඒවා 3යි 50 ඒවා 1යි. අවසාන කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 450යි. කිලෝග්‍රෑම් 1 ඒවා 7යි 400ට 500 ඒවා නැහැ මෙතන 400ට 100 ඒවා 4යි 50 ඒවා 1යි. මෙන්න මේ ආකාරයට පුතේ වගුව සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මේ තැන් වලට ඉරි කෑල්ලක් ගහලා තිබ්බට කමක් නැහැ. හිස් තැන් තිබුණත් කමකුත් නැහැ. හරිනේ? right. ඊළඟ අභ්‍යාසයට එනවා. ගැටලු විසඳන්න කියලා දීලා තියෙනවා නේද? බලමු. පළතුරු බීම බෝතලයක මිලිලීටර් 450ක බීම ඇත. එක් බෝතලයකින් සිව් දෙනෙකුට සංග්‍රහ කළ හැකිය. පළතුරු බීම් බෝතලයක් ගත්තාම මිලිලීටර් 450න් ඒකෙන් පුළුවන්ලු 4 දෙනෙකුට බොන්න දෙන්න. කියනවා 30 දෙනෙකු සඳහා කොපමණ බීම් බෝතල් සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවද කියලා අහනවා. බීම බෝතල් කියලා කිව්වහම මේකේ භාග ගන්න බෑ. ඒක මතක තියෙන්න ඕන. හොඳේ? තේරුම් ගන්න ඕන. බලමු. කී දෙනෙක්ද ඉන්නේ? 30 දෙනයි. 30 බෙදනවා එහෙනම් එක බෝතලයකින් 4 දෙනයිනේ. 30ට 4 ඒවා 7යි. 4 වරක් 7 28යි. 30න් 28ක් අඩු කරාම 2යි. දෙන්නෙකුට තව ඕන. බෝතල් 7ක් ගත්තාම 28 දෙනෙකුට දෙන්න පුළුවන්. තව දෙන්නෙක් ඉන්නවා. බෝතලෙන් භාගයක් දෙන්නේ නැහැ. තවත් බෝතලයක් ගන්න වෙනවා. එහෙනම් කීයද? 7යි 1යි 8යි. එහෙනම් පිළිතුර 8යි. ඊළඟ ගාන බලමු. නංගීගේ බෝතලේ ජලය මිලිලීටර් 575ක් ඇත. මල්ලීගේ බෝතලේ ජලය මිලිලීටර් 750ක් ඇත. දෙදෙනාගේම බෝතල් වල ඇති මුළු ජල පරිමාව කොපමණද? හරිම ලේසි. ඔය දෙක එකතු කරන්නනේ තියෙන්නේ නේද? රයිට් අපි එකතු කරලා බලමු. නංගීගේ බෝතලේ 575ක් මිලිලීටර්. මල්ලිගේ බෝතලේ 750ක් මිලිලීටර්. ඔය දෙක එකතු කරා 5යි 7යි 5යි 12යි එකක් ඉතිරි 7යි 5යි 12යි 1යි 13යි ලීටර් 1යි මිලිලීටර් 325යි. එම නැත්නම් මිලිලීටර් 1325යි. හරි. තුන්වෙනි ගාන. අමල්ගේ නිවසට මිලිලීටර් 1500 බැගින් ඇති පැණිබීම බෝතල් දෙකක් හා මිලිලීටර් 750ක් ඇති පැණිබීම බෝතලයක්ද රැගෙන එන ලදී. අමල්ගේ නිවසට ගෙන මුළු පැණිබීම ප්‍රමාණය කොපමණද කියලා අහනවා. හරිම ලේසි. 1500ව දෙකක් 3000යි. එකට එකතු කරන්න 750ක්. කීයද? 3750යි. මිලිලීටර්. එහෙම නැත්නම් ලීටර් 3යි මිලිලීටර් 750යි. හතරවෙනි ගාන. ටැංකියක ජලය ලීටර් 25000ක් ඇත. එම ජලය නිවාස 6කට සමානව බෙදා දෙන ලදී. එක් නිවසකට ලැබුණු ජල ප්‍රමාණයත් ටැංකියේ ඉතිරි වූ ප්‍රමාණයත් සොයන්නලු. ලීටර් 25000ක් තියෙනවා. මේ 25000 ගෙවල් 6කට බෙදලා දෙනවා සමානව. එතකොට එක ගෙදරකට කොච්චර ජල ප්‍රමාණයක් ලැබුණද? ලීටර් කීයක් ලැබුණද? ටැංකියේ ඉතිරි වෙච්ච ප්‍රමාණය කොපමණද කියලා අහනවා. බලමු. 25000 6කටනේ දුන්නේනේ. 6ෙන් බෙදුවා. 25ට 6 4යි. 6 වරක් 4 24යි. අඩු කරාම එකක් ඉතිරි නේද? බිංදුව 15ට 10ට 6 1යි. 6 වරක් 1 6යි. 10න් 6ක් අඩු කරාම 4යි. බිංදුව 15ට එනවා 40ට 6 කීයද? 6යි. 6 වරක් 6 36යි. 40න් 36ක් අඩු කරාම 4ක් ඉතිරි. බිංදුව 15ට නැවතත් 40යි. 40ට 6 6යි. 6 වරක් 6 36යි.
4ක් ඉතිරි. එහෙනම් අපි දැන් ගාන හදලා ඉවරයි. එක් නිවසකට ජලය දුන්නා ලීටර් 4166යි. ලීටර් 4166. මේ එකේ ඉලක්කම නෙවෙයි මෙතන තියෙන ලීටර් සංකේතය. හොඳයි. ඔන්න වරද්ද ගන්න එපා. ටැංකිය ඉතිරි වෙච්ච ප්‍රමාණය ලීටර් කීයද? 4යි. ඒකත් 41 නෙවෙයි 4යි සිම්පල් L. හරිනේ? ඒක අපි යොදාගත්ත අර අකුර වර්ගය අනුව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ ඉලක්කම් වගේ නෙවෙයි මෙතන හොඳට මතක තියාගන්න පුතා ලියලා ඇති 4166ක් මොනවද ලීටර්. මේක ඉතිරි වෙච්ච ප්‍රමාණය ලීටර් 4යි. හරිනේ? right. පස්වෙනි එක. රෝගියෙකුට දියර ඖෂධයක් ලබා දී තිබුණේ දිනකට දෙවරක් තේ හැඳි 2 බැගින් දින 3ක් පානය කිරීම සඳහාය. මිලිලීටර් 60ක ඖෂධ ප්‍රමාණයක් ලබා දී තිබුණේ නම් තේ හැන්දකට දැමිය හැකි මිලිලීටර් ප්‍රමාණය කොපමණද කියලා අහනවා. මේ මිලිලීටර් 60ක් දීලා තියෙන්නේ පුතේ දින 3කට. අපි එහෙනම් ඉස්සෙල්ලාම හොයාගන්නවා එක දිනකට කොච්චරද කියලා. 60 බෙදුවා 3. 6ට 3 ඒවා 2යි 3 අරක් 2 6යි 6න් 6ක් අඩු කරාම බිඳුවයි මේ බිඳුව 15ට නෑ කියලා දාමු නේද? ඔව්. දැන් එහෙනම් ලැබෙනවා මිලිලීටර් 20ක් බොනවලු එක දවසකට. මේක කියනවා දිනකට දෙවරක් දෙපාරක් බොනවා හැඳි 2 ගානේ. හරි? එහෙනම් දෙවරක් 2 4ක්. හැඳි 2 ගානේනේ දෙපාරක් බොන. එතකොට හැඳි 4ක්. එහෙනම් බලනවා මොකද්ද මේ මිලිලීටර් 20 තමයි බිව්වේ එක දවසකට. ඒ 20 බෙදනවා දෙවරක් බොනවා හැඳි 2 ගානේ. හරිද? හැඳි 2 ඒවා 2ක් 4යි. එහෙනම් 20ට 4 ඒවා 5යි. 4 වරක් 5 20යි. මේ මොකද්ද කියන්නේ? මේ තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5යි. මිලිලීටර් 5යි. හරිද? right. අපි එනවා ඊළඟ අභ්‍යාසය. මේ තියෙන්නේ පුතේ සාමාන්‍ය ඔරලෝසු වේලාව. එහෙම නැත්නම් කිව්වොත් පැය 12 ඔරලෝසු වේලාව. ඊළඟට තියෙනවා ඩිජිටල් ඔරලෝසු වේලාව. එහෙමත් නැත්නම් පැය 24 ඔරලෝසු වේලාව. වගුවක දීලා තියෙන වෙලාවල් මොකක් කරන්නද? හිස්තැන් සම්පූර්ණ කරන්න ඒකට ගැලපෙන විදිහට. අපි බලමු දැන්. පුතේ මේ සාමාන්‍ය ඔරලෝසු වේලාවේ එහෙම නැත්නම් පැය 12 ඔරලෝසු වේලාවෙන් වෙලාව ප්‍රකාශ කරනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් තියෙනවා. දෙකක්. එකක් තමයි වෙලාව පෙරවරුද පස්වරුද කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕන පැය 12 වෙලාවෙන් ලියනකොට. ඒ වගේම තමයි තියන්න ඕන එක තිතයි. හරිද? පැය සහ මිනිත්තු අතර කාලය වෙන් කරන්න තියන්න ඕන එක තිතක්. හරිද? පැය 24 එහෙම නැත්නම් ඩිජිටල් වෙලාවෙන් තියනකොට අනිවාර්යෙන් ඒකෙත් තියෙනවා දෙකක්. මොකක්ද? ඉලක්කම් 4කින්ම ලියන්න ඕන. අඩු කරන්න බෑ. ඉලක්කම් 3කින් 2කින් ලියන්න බෑ. අනිවාර්යෙන් ඉලක්කම් 4ක් ඕන. ඒ වගේම තමයි පැය සහ මිනිත්තු වෙන් කරන්න තිත් දෙකක් තියන්න ඕන. ඒකට කියනවා දෙතිතක් තියන්න ඕන කියලා. හරි? ඔන්න ඔය ටික තියාගෙන ඔළුවේ තියාගෙන අපි බලමු මේ ටික. හැබැයි පෙරවරු පස්වරු වෙනකොට එහෙම නැත්නම් පැය 24 වෙනකොට කොහොමද හදාගන්නේ කියලා මම ඒ එකෙන්කට ප්‍රශ්න සාකච්ඡා කරනකොට පුතාට කියලා දෙන්න. පළවෙනි එක දීලා තියෙනවා පෙරවරු 5:30. ඒක පැය 24ට ගත්තාම නැත්නම් ඩිජිටල් වෙලාවෙන් 0.5 පළවෙනි ප්‍රශ්නය පෙරවරු 6. පෙරවරු පස්වරු මේක අනිවාර්යෙන් ලියන්න ඕන පෙරවරු 6. එහෙනම් කොහොමද ලියන්නේ පැය 24? ඒ විදිහමයි හොඳට මතක තියාගන්න පෙරවරු වෙලාව ඒ විදිහටම අපිට ලියන්න පුළුවන්. පැය 24 වෙලාවෙන් වෙනස් වෙන්නේ ඉලක්කම් 4න් ලිවීම සහ දෙතිත යොදා ගැනීම. ඔන්න ලියනවා 0.6යි දෙතිතයි 0.2. පෙරවරු 6. ඉලක්කම් 4ම තියෙනවා දෙතිත තියෙනවා.
ඊළඟට කියනවා පැය 24න් දීලා තිනවා 0.7යි දෙතිතයි 10. මේ 0.7යි කියන්නේ පෙරවරු වේලාවක් පෙරවරු 7යි 10. පේව 7 තිත 10. ඊළඟට පෙරවරු 0.30. මේ කොයි වගේ වෙලාවක්ද? පෙරවරු 0.30යි කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මධ්‍යම රාත්‍රියේ කියන්නේ රෑ 12 පහු වෙලා විනාඩි 30ක් ගත වෙච්ච වෙලාව. හරිද? එතකොට පැය එකක් ගත වෙලා නැති නිසා තමයි පේව 0.30. ඔක වෙන විදිහකට ලියනවා නම් පුළුවන් කොහමද? මධ්‍යම රාත්‍රී 12 පසුවේ විනාඩි 30යි. හරි? ඒක කොහොමද පැය 24 ඔරලෝසුවට ගන්නවා කොහමද 0.2යි දෙතිතයි 30. 0.2යි දෙතිතයි 30. ඊළඟට පෙරවරු 10යි 5. කොහමද? අනිවාර්යයෙන්ම ලියන්න ඉලක්කම් 4කින් 10යි දෙතිතයි 5 නෙවෙයි 5යි බිංදුව නෙවෙයි. එහෙනම් 5යි බිංදුව ලිව්වොත් 50 වෙනවනේ. 0.5. 10යි දෙතිතයි 0.5. ඔන්න ඊළඟට කියනවා 0.2යි දෙතිතයි 0.5. මෙන්න මේ වගේ තමයි. එහෙනම් මේක ලියනවා කොහොමද? පෙව 0.5. එහෙම නැත්නම් ලියනවා මධ්‍යම රාත්‍රී 12 පසුවේ විනාඩි 5යි. 12යි 5යි. පස්වරු 3යි 10. කොහොමද? ඔන්න වෙනස් වෙනවා. ඒ වෙලාව ඒ විදිහටම ඉලක්කම් 4කින් ලියන්න බෑ. හොඳට මතක තියාගන්න. දහවල් 12 වෙනකන් ඕම ලියන්න පුළුවන්. 12න් පස්සේ එන්නේ පස්වරු 1. හැබැයි පැය 24ට නැත්තම් ඩිජිටල් වෙලාවෙන් ලියනකොට අර පස්වරු 1 කියන එක 12ට එකතු කරන්න ඕන. එහෙනම් එතකොට කොහොමද පැය 24ට පස්වරු 1 කියන්නේ? 12යි 1යි 13යි. දැන් මෙතන කියනවා පුතේ පස්වරු 3. එහෙනම් පස්වරු කියන 3 කියලා ඉලක්කම තියෙනවා නම් 12ට 3ක් එකතු කරන්න කීයද? 15යි දෙතිතයි 10. ඊළඟට 18යි දෙතිතයි 0.8. ඒ කියන්නේ ඩිජිටල් වෙලාවෙන් කියන 18යි 0.8. 18යි විනාඩි 8යි. දැන් කොහොමද සාමාන්‍ය වෙලාවට ගන්න? අන්න මොකක්ද අපි කරන්නේ? ඔය 18න් 12ක් අඩු කරනවා. ඒ කියන්නේ අර මුල් පැය 12 අඩු කරාම ලැබෙනවා අපිට පස්වරු වෙලාව. හරි? 12ට වඩා වැඩි වෙනවා නම් පැය 24 පැත්තේ 13 14 15 ඔහොම යනවා නම් අනිවාර්යයෙන්ම 12ක් අඩු කරන්න. එතකොට ලැබෙන්නේ පස්වරු වෙලාව. එනම් පුතේ මෙතන අඩු කරනවා 18න් 12ක් කීයද එහෙනම් 6. ඒ මොනවද? පස්වරු 6යි මිනිත්තු 8. පස්වරු 6යි මිනිත්තු 8. ඊළඟට තියෙනවා පස්වරු 10යි 1. 10යි විනාඩියයි. එහෙනම් පස්වරු නිසා මොකද කරන්නේ? එකතු කරනවා මේ 10ට 12ක්. එහෙනම් කී 12යි 10යි 22යි දෙතිතයි 1 නේ 0.1. 22යි දෙතිතයි 0.1. හරි? ඔන්න ඊළඟ එක. 22යි දෙතිතයි 0.7. එහෙම නැත්නම් ඩිජිටල් වෙලාවෙන් 22යි 0.7 කියන්නේ අඩු කරන්න 22න් 12ක් කීයද? එතකොට එන්නේ පස්වරු 10යි මිනිත්තු 7. පස්වරු 10යි මිනිත්තු 7. පස්වරු 10යි මිනිත්තු 7. ඔන්න ඊළඟට අවසානයේට කියනවා මධ්‍යම රාත්‍රියේ 12. කොහොමද ලියන්නේ? 0.2යි දෙතිතයි 0.2. දවසේ ඔන්න ආරම්භ වෙන්නේ ඔතන ඉඳලා. පැය 24 ඔරලෝසුවේ. හරිනේ? මං හිතනවා දුල පුතාලාගේ ඔක්කොම මේ 10ම හරි ඇති කියලා. කාගේ හරි වැරදුනා නම් තව දුරටත් මේ කාලය හා සම්බන්ධ ඒ කියන්නේ පැය 12 පැය 24 මේ ඔරලෝසු වෙලාවන් එක්ක තව අභ්‍යාස ටිකක් කරන්න. එතකොට පුතාගේ ඔක්කොම ටික නිවැරදිවම හදාගන්න පුළුවන් වෙයි. right? අපි යමු ඊළඟ එකට.
අවසාන කොටස ඇවිල්ලා තියෙන්නේ නේද? පහත රූපයේ දැක්වෙන්නේ එකිනෙකට සමාන දුරකින් පිහිටි නගර 3ක් හරහා දිවෙන පැරණි වෘත්තාකාර ගමන් මාර්ගයක් හා නව ත්‍රිකෝණාකාර ගමන් මාර්ගයකි. එන්න මේ ABC කියන නගර අතර දිවෙන ඉස්සර තිබුණා කියන්නේ මේ වෘත්තාකාර ගමන් මාර්ගයක්. දැන් තියෙනවලු ත්‍රිකෝණාකාර නව කියන්නේ අලුතෙන් හදලලු ත්‍රිකෝණාකාර ගමන් මාර්ගය. A B C කියන නගර හරහා. දැන් මෙන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. නව ගමන් මාර්ගය ඔස්සේ. ඒ කියන්නේ නව ගමන් මාර්ගය කියන්නේ A B C නේ. ඔව් A සිට C දක්වා දුර. A ඉඳලා C ට දුර තියෙනවලු පුතේ කිලෝමීටර 22ක්. මෙම දුර පැරණි ගමන් මාර්ගයට වඩා කිලෝමීටර 8ක අඩුවීමකි. දැන් මේ තියෙන දුර මේ තියෙන ඒ කියන්නේ පැරණි ගමන් මාර්ගයේ A ඉඳලා C ට තිබුණ දුරට වඩා කිලෝමීටර 8ක් අඩු වෙයි. එහෙනම් පැරණි මාර්ගයේ ගියා නම් ඒ දුර A ඉඳලා C වෙනකොට කිලෝමීටර 22.8යි 30ක් වෙනවා. හරිනේ? ඔව් දැන් අහන ප්‍රශ්නය මේ අනුව පැරණි ගමන් මාර්ගය හරහා B සිට C නගරයට දුර B ඉඳලා C ට දැන් ඔයාට හොඳටම තේරුම් යන්න ඕන අවබෝධ කරගන්න ඕන දීලා තියෙන්නේ මේ දුර උනාට මේ රූප සටහනේ අනුව A ඉඳලා C නගරයට තියෙන දුරත් A ඉඳලා B නගරයට තියෙන දුරත් C නගරේ ඉඳලා B නගරයට තියෙන දුරත් එකිනෙකට සමානයි. එහෙනම් අපි ගත්තොත් A නගරේ ඉඳලා C නගරයට කිලෝමීටර 22 නම් A නගරේ ඉඳලා B නගරයටත් කිලෝමීටර 22යි. C නගරේ ඉඳලා B නගරයටත් කිලෝමීටර 22යි. දැන් අපි කියවනේ A නගරේ ඉඳලා C නගරයට පැරණි එකේදී කිලෝමීටර 8ක් වැඩි කියලා. එහෙනම් A නගරේ ඉඳලා C නගරයට මෙහෙම වෘත්තාකාරයකින් ආවොත් කිලෝමීටර 30යි. මෙහෙම આવොත් C ඉඳලා B ට 30යි. B ඉඳලා C ට වෘත්තාකාර ගමන් මාර්ගය ඒත් 30යි. එහෙනම් 30 ඒවා තුනක් තමයි මේ මුළු වෘත්තාකාර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර 90ක්. දැන් අපෙන් අහන්නේ ඒක නෙවෙයි. හරිද? මේ අනුව පැරණි ගමන් මාර්ගය හරහා B සිට C නගරයට දුර B C නගරයට අතර දුර කොච්චරද කියලා අහනවා. එහෙනම් මේ 22ට 8ක් එකතු කරාම උත්තරය ලැබෙනවා. කීයද? කිලෝමීටර් 30යි. හරිද? හරි ලේසි. වැරදුනා නම් ඔන්න තේරුම් ගන්න පැහැදිලිව කියලා දුන්නා. right. අවසාන ප්‍රශ්නේ. C නගරයේ පිහිටා ඇත්තේ මෙන්න මේ C නගරය තියෙන්නේ A නගරයට මෙන්න A නගරේ ඉඳලා බැලුවාම මොන දිශාවකින්ද? මේ පෙන්නන උතුරු දිශාව. මෙහෙම වුණොත් දකුණ දැන් බලන්න දකුණ නේද? මේ පැත්තට වුණොත් හරි දැන් ආයෙ හොඳට බලන්න මේ අතට වුණොත් උපුල් ඊළඟ නැවෙන් ගිහින් හරි ධම්මි නිදිද එහෙනම් මොන දිශාවෙන්ද මේ තියෙන්නේ නිරිත දිශාවෙන් හරිද ඔව් එහෙනම් පුතේ ඔන්න අද දවසේ අපි සම්පූර්ණයෙන්ම නිබන්ධනය සාකච්ඡා කළා අංක 17 මං හිතනවා දුල පුතාලගේ මේ ගණිතය ආශ්‍රිතව තිබුණ ගැටලු ටික ගොඩාක් අයගේ නිවැරදි ඇති කියලා වැරදුනා නම් අඩුපාඩු තිබෙනවා නම් YouTube නාලිකාව තුල ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන් නැවත එනම් බලලා අඩුපාඩු සකස් කරගන්න එහෙනම් මේ සියල්ලම ඔයාට වැදගත් වේවි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් අරගෙන සමත් වෙන්න. එහෙනම් පුතේ අද දවසේ අපි මෙතනින් පාඩම අවසන් කරනවා. ආයුබෝවන් සියලු දෙනාටම